අද අපි යනවා ජෙජු අයිලන්ඩ් එකේ තියෙන හල්ලින් පාක් එක බලන්න. අපි උදෙම යන්න පිටත්තුරු නිසා බඩගිනි හැදුනා. ඒ වගේම අපි කැමති කිම්පප් කඩයක් තියෙනවා. ඒ නිසා අපි උදෙම කිම්පප් කෑවා. පාක් එකට ඇතුල් වුණාම ඉන්නවා මෙහෙම ගිරවේ කෑට අන්‍යහසය කිව්වහම රිප්ලයි කරනවලු. හැබැයි අපිට නම් රිප්ලයි කරේ නෑ. කොහමද එයා රිප්ලයි කරපු නැති නිසා අපි ගියා කැක්ටස් තියෙන සෙක්ෂන් එකට. මේකේ ගොඩාක් කැක්ටස් තිබ්බා. ඊට පස්සේ අපි ගියා ට්‍රොපිකල් ෆෘට්ස් තියෙන ග්‍රීන් හවුස් එකකට. මේකේ කෙසෙල් ගස් ලබු වගේ ගොඩාක් ට්‍රොපිකල් ෆෘට්ස් තිබ්බා. ඒ වගේම කොස් තිබ්බා. ආර්ද මොකක්ද මේ වෙලාවේ දැන් මේ ගාඩන් එකට ආවද? සේරම කොළ පාටයි. සේරම කොළ පාටයි. ලංකාවේ වත්තක ඉන්නවා වගේ දැනෙන්නේ කියලා කිව්වරෙන් ආ. ඒ කියලා ඉවරයි. ඒක අහගන්න වීඩියෝ කළේ. මුලින්ම මේ ප්‍රදේශය මුඩු බිමක් එහෙම නැත්නම් බැරන් ඒරියා එකක් විදිහට තමයි තිබිලා තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ ඇවනිව් එක 1971 දී palm trees හිටවලා තමයි palm tree avenue එකක් බවට පත් කරලා තියෙන්නේ. ඒ වගේම ලස්සන මල් වර්ග, ගස් වර්ග මේ හැමදේම ලස්සනට හිටවලා මේන්ටේන් කරලා තමයි මේ පාක් එක ලස්සන පාක් එකක් බවට පත් කරලා තියෙන්නේ. මේ පාක් එක ඇතුළේ තව විශේෂ කේව්ස් දෙකක් තියෙනවා. මේවට අපි ලාවා කේව්ස් කියනවා. එහෙම නැත්නම් ලාවා ටියුබ්ස් කියනවා. මේවා සාමාන්‍යයෙන් මීටර් 200ක් විතර දිගයි, මීටර් 10ක් විතර පළලයි. ඒ වගේම ප්‍රධාන වශයෙන් මේ ලාවා ටියුබ්ස් දෙකම හැදලා තියෙන්නේ මීට අවුරුදු මිලියන 2.5කට විතර පෙර ඉරප්ට් වුණ ලාවා වලින්. ඒවගේම තව සෙක්ෂන් එකක් තියෙනවා බොන්සයි පැල. මෙතන අවුරුදු 200-300 පැරණි බොන්සයි පැල අපිට දකින්න පුළුවන් වුණා. ඒවගේම මේ පාක් එක ඇතුලේ ට්‍රැඩිෂනල් කොරියන් විලේජ් එකක් බිල්ඩ් අප් කරලා තිබ්බා. මේ සෙක්ෂන් එකේදී අපිට අයිඩියා එකක් ගන්න පුළුවන් වෙනවා ඒගොල්ලෝගේ ඉස්සර ලයිෆ් ස්ටයිල් එක කොයි වගේද කියලා. ඊට පස්සේ තව සෙක්ෂන් එකක් තියෙනවා ජෙම්ස්ටෝන් එක්සිබිෂන් හෝල් එකක්. ඒකේ එක ජෙම්ස් තිබ්බා. මෙතන තව මිනිස්සු එකක් තිබ්බා. එතන සත්තු දිහා බල බලා හිටිය මිසක් මට ඒක වීඩියෝ කරන්න අමතක වුණා. as usual මෙහෙම ඉතින් ගස්වල පැටලි ගියා. මේ ඒරියා එකේ අපි තව දෙයක් නෝටිස් කරා. මේ තියෙන්නේ පෝලන්ස් නැත්තම් පරාග. මේ මුළු ඒරියා එකේම මේ වගේ කහපාටට ඩස්ට් එක වගේ තියෙනවා. මොකද මේ ස්ප්‍රිං එක නිසා මල් ගොඩක් පිපිලා තියෙනවා. ඒ වගේ පරාග හුළඟත් එක්ක ට්‍රාන්ස්පෝර්ට් වෙනවා. මම ෆස්ට් ටයිම් තමයි මෙච්චර පෝලන්ස් මෙහෙම එක තැනක දැක්කේ. ඒ වගේම මේ පෝලන්ස් ගොඩක් අයට ඇලර්ජිසුත් වෙනවා. කොමාරි අපි මේවා බලලා ඉවර කරලා බඩගිනි වුණා. ඒ නිසා අපි කාලා පහු ගෙදර යන්න පිටත් වුණා. අද දවසම හරිම ග්ලෝමි. අපි යන පාරෙත් ගොඩාක් මිදුම් තිබ්බා. එහෙනම් අපි දවස් ඉවර කරා ඉතින්. See you.